ආයුබෝවන්. ආදරය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ? සමහරු කියාවි ආදරය කියන්නේ සතුට කියලා. තවත් සමහරු කියාවි ආදරය කියන්නේ පරිත්‍යාගය කියලා. ඒත් තමන්ගේ මුළු ලෝකෙම කරගත්තු කෙනෙක් තමන්ගේ ඇස් ඉස්සරහා ටිකෙන් ටික මැරීගෙන යනවා දකිද්දි ඒත් ඒ මරණයත් එක්ක පවා ආදරය කරන එකට අපි මොකක්ද කියන්නේ? අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්. හුඟක් අයගේ ඇස්වලට කඳුළු ගෙනාපු හදවත පතුලටම කිඳා බැහැපු කතාවක්. මේ තමයි ඒ සංවේදී ආදර කතාව. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සන්දලි. නැත්තම් හැමෝම ආදරයට කිව්වේ සන්දි කියලා. සන්දි කියන්නේ හරිම අහිංසක, පරණ තාලේ විදියට හිතන, පුස්තකාලයක වැඩ කරන ගෑනු ළමෙක්. කොටින්ම කිව්වොත් ඇස් දෙකට ලොකු කණ්ණාඩි කුට්ටමක් දාලා කොණ්ඩේ තෙල් ගාලා ගොතලා හැමතිස්සෙම දිග ගවුමක් හරි සාමාන්‍ය විදියට හරි ඇඳගෙන ඉන්න කිසිම පිරිමි ළමයෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න බැරි වුණු අවාසනාවන්ත චරිතයක්. ඇයගේ තාත්තා ජයතිලක මහතා කියන්නේ හරිම තද නීති රීති තියෙන මිනිස්සෙක්. සන්දිගේ පවුලේ තව නංගි කෙනෙක් ඉන්නවා, කාවින්දි. අනිත් චරිතය ඉසුරු. ඉසුරු කියන්නේ සන්දිලගේ අපාර්ට්මන්ට් එකේම එයාලගේ ගෙදරට උඩ තට්ටුවේ ඉන්න තරුණයක්. එයා සන්දිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඇඟ පුරාම ටැටූස් ගහපු, හැමදාම බීගෙන ඉන්න, නිතරම ගෑනු ළමයි එක්ක රණ්ඩු වෙන, කා එක්කවත් hina වෙන්නේ නැති දඩබ්බරෙක්. සන්දිගේ තාත්තා ජයතිලක ඉසුරුට පුදුම විදියට වෛර කළා. ඔය වගේ කාලකන්ණි එක්ක කිසිම කතාවක් තියාගන්න එපා කියලා තමයි ජයතිලක යාගේ දුවල දෙන්නටම කියලා තිබුණේ. දැන් මේ සන්දිගේ ගෙදර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සන්දිගේ කසාදේ. සන්දිගේ තාත්තට ඕනේ කොහොම හරි ඉහළ උපාධියක් තියෙන හොඳ වැදගත් පවුලක කොල්ලෙක්ව සන්දිට බඳලා දෙන්න. හැම සති අන්තිම මනමාලයෝ සන්දිව බලන්න එනවා. ඒත් හැමදාම වෙන්නේ එකම දේ. සන්දිගේ පෙනුම, එයාගේ තියෙන මේ පරණ තාලේ ගතිය දැකලා හැම මනමාලයෙක්ම යාව ප්‍රතික්ෂේප කරනවා. සන්දි මේ නිසා ඉන්නේ හරිම දුකින්. ඒත් මේකෙන් වැඩියෙන්ම පීඩණයට පත්වෙන්නේ සන්දිගේ නංගි කාවින්දි. කාවින්දිට කොල්ලෙක් ඉන්නවා. එයාට ඕනේ ඉක්මනින් කසාද බැඳලා විදේශගත වෙන්න. ඒත් තාත්තා නීතියක් දාලා තියෙන්නේ අක්ක බඳින්නේ නැතුව නංගිට බඳින්න බෑ කියලා. මේ නිසා කාවින්දි හැමදාම සන්දිට බනිනවා. ඔයා හින්දා මගේ ජීවිතේම විනාශ වෙනවා කියලා. Tamanගේම නංගිගෙන් අහන්න වෙන මේ කතා සන්දිගේ හිත ගොඩක් පාරනවා. සන්දි තීරණය කරනවා මම කොහොම හරි වෙනස් වෙන්න ඕනේ. මාව කවුරු හරි කැමති වෙන විදියට මම ලස්සන වෙන්න ඕනේ. සන්දිගේ හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා. එයා වැඩ කරන ඔෆිස් එකේ ඉන්න අෂාන් කියන ලස්සන තරුණයාව දිනාගන්න. ඉතින් සන්දි මොකද කරන්නේ? එයා තීරණය කරනවා එයාගේ පෙනුම වෙනස් කරගන්න මේක් ඕවර් එකක් කරන්න. ඒත් එයාට මේකට උදව් කරන්නේ කවුද? සන්දික මතක් වෙනවා උඩ ටට්ටුවේ ඉන්න ඉසුරුව. ඉසුරුගේ ගෙදරට නිතරම යන්නේන එක ගෑනු ළමෙක් ඉන්නවා. එයා ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක්, ස්ටයිලිස්ට් කෙනෙක්. ඉසුරු හිතනවා ඉසුරුගෙන් අහලා ඒ ගෑනු ළමයාලව තමන්ව ලස්සන කරගන්න. එක දවසක් රෑක, හරියටම කිව්වොත් මහ වැස්සක් වහන රෑක, සන්දි හොරේම උඩ තට්ටුවට යනවා ඉසුරුව හම්බ වෙන්න. මේ වෙලාවේ ඉසුරුගේ පෙම්වතියත් එතන ඉන්නවා. සන්දි ගිහින් ඉසුරුට කතා කරද්දිම ඉසුරුගේ පෙම්වතිය හිතනවා ඉසුරුට මේ සන්දි එක්කත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ ගෑනු ළමයා ඉසුරුට කෑ ගහලා එතනින් යන්න යනවා. ඉසුරුට හොඳටම කේන්ති යනවා. එයා බීලා ඉන්නේ. කේන්තියට ඉසුරු වීදුරු බෝතලයක් පොළවේ ගහනවා. ඒ වීදුරු කටුවක් ගිහින් ඉසුරුගේ අත දරුණු විදියට කැපෙනවා. ලී ගලන්න ගන්නවා. සන්දිට මේක දැකලා බය හිතෙනවා. කොහොම වුණත් එයා ඉසුරුව තනි කරලා යන්නේ නැහැ. සන්දි ඉසුරුගේ අතට බෙහෙත් දාලා, තුවාලේ බැඳලා එයා ළඟින්ම ඉඳගෙන යාව බලා ගන්නවා. ඒ මහ වැස්සේ ඒ රෑ පුරාම සන්දි හිටියේ ඉසුරුගේ කාමරේ. කිසිම වැරදි දෙයක් එතන උනේ නැහැ. ඒත් සමාජය, මිනිස්සු දැකින්නේ ඇත්තමද? පහුදා උදෑසන පාන්දර මුළු බිල්ඩින් එකම අවදි වෙන්නේ ලොකු කෑගැහිල්ලකින්. වොච්මන්ට පේනවා සන්දි ඉසුරුගේ ගෙදරින් එළියට එනවා. මුරකරුව මේක සන්දිගේ තාත්තට කියනවා. තාත්තා ජයතිලක එයාගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා. තමන්ගේ අහිංසක දුව තමන්ට පේන්න බැරි ඒ බේබද්ද එක්ක මුළු රෑම එකට හිටියා කියන එක ඒ තාත්තට දරා ගන්න බැරි වෙනවා. සන්දි පඩිපෙළ බැහැගෙන එද්දි
තාත්තා දොර කඩේ ඉන්නවා. තාත්තේ මම කියන දේ අහන්න. එතන මුකුත් උනේ නැහැ තාත්තේ. සන්දි අඬ වැඳලා කියනවා. ඒත් ජයතිලකගේ හිත ගල් වෙලා. ඔහු සන්දිගේ මූණටම දොර වහනවා. ඔයාලා දන්නවද ඊළඟට ඒ තාත්තා කලේ මොකක්ද කියන? කෙනෙක් මැරුණහම කරන අවසන් කටයුතු තියෙනවා. ජයතිලක එයාගේ ජීවමාන දුව වෙනුවෙන් මිදුලට ඇවිල්ලා ඒ අවසන් කටයුතු සංකේතාත්මකව කරනවා. අද ඉඳන් මට ලොකු දුවක් නැහැ. එයා මට මැරුණා. ජයතිලක එහෙම කියද්දි සන්දි මහපාරේ දන ගහගෙන කෑ ගහලා අඬනවා. ඒ අඬන දිහා ඉසුරු උඩ තට්ටුවේ ඉඳන් බලාගෙන ඉන්නවා. ඉසුරුගේ ඇස්වල කඳුළු පිරලා තියෙනවා. එයාට තේරෙනවා Tamanගේ එක වැරදීම නිසා මේ අහිංසක කෙල්ලෝගේ මුළු ජීවිතේම නැති වුණා කියලා. දැන් සන්දිට යන්න තැනක් නැහැ. ඇඳිවත් පිට පාරට වැටුණු සන්දි Tamanගේ තාත්තා දොර අරිනකන් මේ පඩිපෙල්ල ගාවට වෙලා අඬනවා. ඒත් ඒ දොර ආයේ කවදාවත් ඇරෙන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ තමයි ඉසුරු සන්දිගේ ජීවිතයට ඇතුළත් වෙන්නේ. හැමෝම හිතුවා ඉසුරු කියන්නේ නරක කෙනෙක් කියලා. ඒත් ඇත්තටම ඉසුරු කියන්නේ Tamanගේ පවුලේ නෑත් වෙලා ආදරයක් නොලබුණ නිසා ඊ වේදනාව හංගන්න ගත්තු සැරපරුෂ වෙලා හිටපු මිනිස්සෙක්. ඉසුරු සන්දිට උදව් කරනවා. එයා සන්දිට වෙනම ගෙයක් අරන් දෙන්න ඉන්න. මට සමාවෙන්න සන්දි, මම නිසා ඔයාට මේ හැවදේම වුණේ. ඉසුරු කියනවා. දැන් ඉසුරුගේ එකම අරමුණ සන්දිගේ නැතිවුණු සතුට ආයෙ අරන් දෙන්න එක. සන්දිට ඕන වුණේ ලස්සන වෙලා අර ඔෆිස් එකේ ඉන්න අෂාන්ගේ හිත දිනාගෙන කසාදයක් බැඳලා Tamanගේ තාත්තට පෙන්නන්න තාත්තේ මමත් පවුලට ලැජ්ජාවක් නොකර හොඳ කෙනෙක්ව කසාද බැඳලා කියලා. ඉසුරු Tamanගේ පෙම්වතියව රූපලාවන්‍ය ශිල්පිනියව ගෙනල්ලා සන්දිව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ කණ්ණාඩි ගලවලා ලස්සනට මේකප් කරලා කොණ්ඩේ කඩා දාලා නවීන විදියට ඇඳගත්තහව සන්දි කියන්නේ දිව්‍යාංගනාවක් වගේ. සන්දිගේ මේ වෙනස දැකිනකොට ඉසුරුගේ හදවතේ කොනක ආදරයක් දලුල්ලන්න ගන්නවා. ඇත්තටම ඉසුරු කලින් නිදන්ම සන්දිට ආදරය කළා. ඒත් එයා කවදාවත් කිව්වේ නැහැ. අලුත් සන්දිව දැක්කහම අර ඔෆිස් එකේ හිටපු අෂාන්ට පිස්සු හැදෙනවා. එයා සන්දිට යෝජනා කරනවා. සන්දිට පුදුම සතුටක් දැනෙන්නේ. සන්දි දුවගෙන ගිහින් ඉසුරුව බදා ගන්නවා. ඉසුරු අෂාන් මට කැමතියි කිව්වා. සන්දි ඒක කියද්දි ඉසුරු hina වෙලා හිටියට එයාගේ ඇතුළාන්තියම කෑලිවලට කැඩීගෙන යනවා. Taman පණ වගේ ආදරය කරන ගෑනු ළමයා වෙන කෙනෙක්ව වෙන්න යනවා දැකින්න එක කොච්චර වේදනාවක්ද? ඒත් ඉසුරු Tamanගේ ආදරේ හංගගෙන සන්දිගේ සතුට වෙනුවෙන් ඊ මංගුලට හැම උදව්වක්ම කරනවා. කාලය ගෙවිලා යනවා. සන්දිගේ අෂාන්ගේ විවාහය ලියාපදිංචි කරන දවස එනවා. සන්දි ලස්සන සාරියක් ඇඳලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන රෙජිස්ට්‍රාර්ස් ඔෆිස් එකේ වෙලා බලන් ඉන්නවා. ඉසුරුත් එතනට වෙලා දුකින් බලාගෙන ඉන්නවා සන්දි දිහා. වෙලාව යයි, පැය දෙකක් ඒත් අෂාන් එන්නේ නැහැ. ටිකකින් අෂාන්ගෙන් සන්දිට කෝල් එකක් එනවා. සන්දි මට සමා වෙන්න. මගේ තාත්තා දැනගත්ත ඔයාව පවුලෙන් ඇලවපු විත්තේ. අපි පවුලේ අය කැමති නැහැ ඒ වගේ ගෑනු ළමයෙක්ව අපේ ගෙදරට ගන්න. මට මේ කසාදි කරගන්න බැහැ. දුරකථනයේ සන්දිගේ අතින් බිමට වැටෙනවා. එයාගේ මුළු ලෝකෙම දෙවනි පාරටම කඩාගෙන වැටෙනවා. Tamanගේ තාත්තා වෙනුවෙන්, Tamanගේ නංගිගේ සතුට වෙනුවෙන් එයා ගොඩනගගත්තු හැම හීනෙම කුඩුපට්ටම් වෙලා යනවා. සන්දි කෑ ගහලා අඬනවා. ඒ වෙලාවේ සන්දිව වට්ටන්නේ ලතුව අල්ලගන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඉසුරු. ඉසුරු සන්දිව ආපහු ඇපාර්ට්මන්ට් එකට එක්කන යනවා. සන්දි ඉන්නේ හොඳටම කඩා වැටිලා. ඇයි ඉසුරු මට මෙහෙම වෙන්නේ? මම කාටවත් වරද්දක් කරේ නැහැ. මම කැතයිද? මම ආදරේ ලබන්න වටින්නේ නැද්ද ඉසුරු? සන්දි අඬ අහනවා. එදා රෑ ඒ කඳුළු මැද්දේ ඉසුරුගේ ආදරේ සන්දිට තේරෙන්න ගන්නවා. තමන්ව ප්‍රතික්ෂේප කරපු ලෝකික තමන්ව කිසිම කොන්දේසියක් නැතුව පිළිගත්ත එකම මිනිසයා ඉසුරු කියලා සන්දිට දැනෙනවා. එදා රෑ ඒ හැඟීම් එක්ක ඔවුන් දෙදෙනා එකතු වෙනවා. සන්දි තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට ආදරේ උණුසුම ආරක්ෂාව විඳිනවා ඉසුරුගේ තුරුලේ. පහුදා උදෑසන ඉසුරු ඇහැරෙන්නේ පුදුම සතුටකින්. තමන් ආදරේ කරපු කෙල්ලෝ දැන් තමන්ගේ කියලා හිතනකොට එයාගේ හිත පිරීලා ඉතිරිලා යනවා. ඒත් එයා ඇඳවටේ බලද්දි සන්දි නැහැ. සන්දි ගිහින්. ඉසුරු මුළු ගේ පුරාම හොයාගෙන දුවනවා. සන්දි කිසිම සද්දයක් නැහැ. සන්දි ලියපු පොඩි ලියුමක් තියෙනවා. ඒකේ තියෙන්නේ තමන්ගේ ප්‍රශ්නවලට ඉසුරුව පටලවන්න තමන්ට බැරි බවත් තමන්ට සමා වෙන්න ලෙසයි.
ඉසුරුට පිස්සු හැදෙනවා වගේ. එයා පාරවල් ගානේ කෝච්චි ස්ටේෂන් ගානේ සන්දිව හොයාගෙන දුවනවා. එක පාරට එයාට කෝල් එකක් එනවා පොලිසියෙන්. සන්දි පාරේ කලන්තේ දාලා වැටිලා දැන් ඉස්පිරිතාලෙක ඉන්නවා කියලා. ඉසුරු ඉස්පිරිතාලෙට දුවගෙන එනවා. සන්දිට සිහිය නැහැ. ඉසුරු ඩොක්ටර්ව හම්බ වෙන්න යනවා. ඩොක්ටර්, එයාට මොකද වුනේ? මහන්සියට කලන්තේ දාන්න නැතිය නේද? දැන් ගෙදර එක්කන් යන්න පුරවන්ද? ඩොක්ටර් ඉසුරු දිහා බලලා හරිම බරපතල විදියට මෙහෙම කියනවා. I'm sorry. සන්දිලිට තියෙන්නේ මෙනින්ජියෝමා එකක්. ඒ කියන්නේ මොළයේ පිළිකාවක්. ඒක අන්තිම ස්ටේජ් එකේ තියෙන්නේ. අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එයාගේ ජීවිතේ තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. ඉසුරුගේ කකුල් දෙක පණ නැති වෙලා යනවා. මුළු ලෝකෙම කරකැවෙනවා වගේ යාට දැනෙනවා. Tamanගේ ජීවිතේට ආලෝකයක් කරන්න ආපු එකම කෙනා Tamanට සදාකාලිකවම අහිමි වෙන්න යනවා කියන ඇත්ත එයාට දරා ගන්න බැරි වෙනවා. ඉසුරු රූහලී බිම වැටිලා පොඩි ළමෙක් වගේ කෑ ගහලා අඬනවා. සිහිය ආවට පස්සේ සන්දි දන්නවා එයාට වැඩිකල් ජීවත් වෙන්න බෑ කියලා. සන්දිගේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ මැරෙන්න කලින් Tamanගේ තාත්තාව එක සැරයක් දකින්න තාත්තගෙන් සමාව ගන්න. ඉසුරු සන්දිගේ තාත්තා ජයතිලකව හොයාගෙන යනවා. ඉසුරු කවදාවත් කාටවත් නැමිච්ච කෙනෙක් නෙවෙයි. ඒත් එදා Tamanගේ ආදරේ වෙනුවෙන් ඒ දඩබ්බර ඉසුරු ජයතිලකගේ කකුල් දෙක අල්ලලා වැඳලා අඬනවා. අනේ එකම එක පාරක් ඇවිත් සන්දිව බලන්න. එයා මැරෙන්න කලින් ඔයාව දකින්න ආසාවෙන් ඉන්නවා. එයාට සමාව දෙන්න. ඒත් ඒ තාත්තගේ හිතේ තියෙන කේන්තියයි ආඩම්බරකමයි කොච්චරද කිව්වොත් ඔහු ඒ මරණාසන්න දුවව බලන්න යන්න ප්‍රතික්ෂේප කරනවා. ජයතිලක ඉසුරුව එළව ගන්නවා. ඉසුරු හිස් අතින් ඉස්පිරිතාලෙට එනවා. සන්දි බලන් ඉන්නවා තාත්තා එයි කියලා. ඉසුරු බොරුවක් කියලා සන්දිව සනසනවා. සන්දි, අපි බඳිමුද? ඉසුරු අහනවා. සන්දි අඬනවා. මට දැන් දවස් ගාණයි ඉසුරු තියෙන්නේ. ඔයාගේ ජීවිතේ මම වෙනුවෙන් නාස්ති කරගන්න එපා. ඒත් ඉසුරු කියනවා මගේ ජීවිතේම ඔයා සන්දි, ඔයා නැති ජීවිතයක් මට නෑ. ඉස්පිරිතාලේ වාට්ටුව ඇතුලේ ලස්සන මඟුල් මඩුවක් ලෑස්ති වෙනවා. සන්දිට ලස්සන මනමාලියෙක් වගේ අඬනවා. සන්දිට ඇවිදින්නවත් පණ නෑ. ඉසුරු තමයි සන්දිව වත්තම් කරගෙන ගෙනෙන්නේ. මේ විලාවේ දොර ගාවින් කවුදෝ එනවා. ඒ ජයතිලක, සන්දිගේ තාත්තා සහ පවුලේ අය. තාත්තගේ ආඩම්බරකම දිය වෙලා ගිහින් Tamanගේ දුවට වෙච්ච දේ දැක්කහම ඒ තාත්තා දුවගේ ඇඳ ළඟ දන ගහලා අඬනවා. අනේ මට සමාවෙන්න මගේ දුවේ, මට සමාවෙන්න. සන්දි තාත්තට සමාව දෙනවා. ඇයිගේ ජීවිතේ තිබුණු ලොකුම බර දැන් සැහැල්ලු වෙලා. ඉසුරුයි සන්දි පවුලේ අයගේ ආශිර්වාදයේ මැද ඒ රෝහල් ඇඳ ළඟදිම විවාහ වෙනවා. ඉසුරු ආදරයෙන් ඇගේ අතට මුද්දක් පළඳවනවා. මම දැන් ඔයාගේමයි ඉසුරු, සන්දි මිමිනුවා. විවාහයෙන් දවස් කිහිපයකට පස්සේ එක නිහඬ උදෑසනක ඉසුරු සන්දිගේ ළඟින්ම වාඩි වෙලා ඉන්නවා. සන්දි හුස්ම ගන්නේ හරිම අමාරුවෙන්. සන්දි ඉසුරුගේ අත තඩ කරලා අල්ල ගන්නවා. ඉසුරු, මම ඔයාට ගොඩක් ආදරෙයි. සන්දි හෙමින් කියනවා. ඉසුරු ඇගේ නළල සිප ගන්නවා. මමත් ඔයාට ආදරෙයි ඉසුරු, ගොඩක් ආදරෙයි. ඒ එක්කම සන්දිගේ අත ඉසුරුගේ අතින් ගිලිහෙනවා. ඒ ඇස් සදහටම පිය වෙනවා. සන්දි ඉසුරුව මේ ලෝකේ තනි කරලා සදහටම යන්න ගියා. කාලය ගෙවිලා ගියා. වසර කිහිපයකට පස්සේ අපි දකිනවා ලොකු නමක් තියෙන ඊටාම සාර්ථක නීතිඥයෙක්ව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඉසුරු. සන්දිගේ මරණයෙන් පස්සේ ඉසුරු Tamanගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. සන්දි හැමදාම දැකලා සතුටු වෙන්න හීන දැක්ක ඒ සාර්ථක මිනිහා බවට ඉසුරුපත් වුණා. ඉසුරු එයාගේ කාර් එකෙන් බැලා යනවා ලස්සන ගහක් යටට. ඒ ගහ යට තියෙනවා සන්දිගේ සොහන. ඉසුරු එතනින් වාඩි වෙලා ඒ සොහොන් කොත අත ගහනවා. සන්දි, මම ආවා. මම ඔයාට පොරොන්දු වෙච්ච විදිහටම හැමදේම කළා. ඒත් මට තාමත් ඔයාව හම්බ වෙනකන් ඉවසිල්ලක් නෑ. සන්දි කියන්නේ ඉසුරුගේ ජීවිතේට ඇවිත් ගියතු වසන්තයක් නෙවෙයි. සන්දි කියන්නේ ඉසුරුගේ ජීවිතේමයි. සමහර අය අපිත් එක්ක සදහටම ඉන්නේ නෑ. ඒත් එයාලා දාලා යන ආදරේ අපේ මුළු ජීවිත කාලෙටම ඇති වෙන්න අපේ හදවත්වල ඉතුරු වෙනවා. සන්දි ඉසුරුයි අපිට කියලා දුන්නේ ඒකයි. ආදරේ කියන්නේ සන්තකයේ තබා ගැනීමම නෙවෙයි. ආදරේ කියන්නේ කෙනෙක් නැති වුණත් එයාගේ මතකයන් එක්ක මුළු ජීවිතේම ජීවත් වෙන එක. ඔබට සුබ දවසක්.
නිමක් නැතිවමා නුඹටම පෙම් කළා හැම ප්‍රාර්ථනාවකම නුඹවමයි පැතුවේ නුඹවෙන් මුනේ මාතනි කලේ දරාගත නොහැකි දුකක් දීලා සදා